සියලු දෙනා මේ එකහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ මොකද හැසිරෙන මිනිස්සු විදිහට මේ අපෙන් කරන හොඳ යුතුයකම ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කරන්න. ධර්ම ශ්‍රවණයට ප්‍රථම ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. දැන් ඔය සියලු දෙනාම හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. ඉඳගෙන ඉන්නේ බණ. ඇයි මම මෙහෙම දේශනා කරන්න හේතුව? මේ සංසාරේ දැන් කොහොමද මේ සෙනග 18 වැඩියෙන් ඉන්නවා. මේ සංසාරේ කවදාන 18 වැඩි කෙනෙකුට නායක හරවලද නෑ වෙනද 5000 විතර වැඩියෙන් ඉන්නවා. ගොඩක් ඉන්නවා. අහරදෙන් මගේ දැන් එච්චර අඩුවෙන් මොකද කියලා. මම නායක හාමුදුරුවනේ මෙතෙක් කියපු ධර්ම දේශනාවලින් මේ විශාල පිරිසක් බණ අහන්න ඇවිල්ලා ඉන්න එක තැනක් තමයි පිළියත්. ඊය ඓතිහාසික කූරගල රජමහා විහාර දේශනාව 7000ක් විතර ඉඳලා සේරම නෙල්ලිගල නායක හාරු කියනවා බස් 50ක් විතර දාන්න ඕනා කියලා. මිනිස්සුන්ට කෙසේ හෝ වේවා දවස් 4කට 30000කට විතර බණ කියනවා. එතකොට මාසෙට කී දෙනෙකුට විතර බණ කියනවා? කොහොමද වෙන්නතොයි? ලක්ෂයකට නම් කියනවා මාසෙකට. මාස 12ට මේ ඇස්පන අපිට කියනවා හොඳ මිලියන ගණන් ඔය මාධ්‍යයෙන් බලනවා. කොහොමත් අවුරුද්දක් යනකම් ලක්ෂ 10කට 15කට කියනවා ඒ ලංකාවේ. එතකොට විදේශගත දායකයෝ ලබන අවුරුද්ද එනකම් බල ඉන්නේ මොකේද? මාස 12 රටවල් 12කට බෙදාගෙන යනවා. ලබන අවුරුද්දේ බණ 200ක් විතර ලංකාවේ කියන්න වෙන්නේ. බණ 100ක් විතර ලබන අවුරුද්දටම කියන්න. දැන් බණ කියන්න කලින් මේකක් කියලා ඉන්න. බොහෝ දෙනෙක් කියන්න පුළුවන් මෙච්චර සංවිධානය කරලා ඇයද බණ කිව්වේ කියලා. කියන්නේ එහෙම නැහැ බණයට. වෛද්‍යවරු කියලා දෙන්නේ විනාඩි 45කට වැඩි කතා කරන්න එපා කියලා. මගේ මේ ඌරේ හැටි නෙමෙයි හොඳේ. මේ කෙසේ හෝ වේවා සංසාරේ බොහොම කලාතුරකින් තමයි පින්නතුනේ වැත්තන්ටම බනහන්න හිතෙන්නේ. මෙච්චර කාලයක් සමහර තරුණ මහත්තුරු ඕන තරම් කියනවානේ හාමුදුරුවනේ ජීවිතය ආපු පළවෙනි බණ මේ ඇහුවේ කියලා. මිනිස්සුන්ට හිතෙන එකයි වැදගත් වෙන්නේ. හාමුදුරුවෝ උගන්වන්නේ අර සිතුවිල්ල හරි වැදගත් කියලා. මන්නම් කියන්නේ හිතිච්ච එකම ඇති කියලා. වෙන මොකුත් ඕනේ බණ අහන්න පන්සලට යන්න ඕනේ කියලා හිතිච්ච එකම
සංසාරේ බොහොම දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනකොට මේ අවස්ථාව පිළිතුරු කිසිම විදියකට මගේ අරගන්න එපා. මොකක්ද ලැබිලා තියෙන අවස්ථාව? ලැබපු මිනිසත් භවය තුල අහලා කියලා තියෙන හොඳ කුසල් පින් මේවා අතරින් මොකක් හරි තියෙනවද අපිට කරන්න බැරි දෙයක් තියෙනවා? හිතුනොත් යහපත් වැඩක් කරන්න ඕන කියලා බැරිකමක් තියෙනවා. ගෙවල් දොරවල් දන් දෙන්න බැරි, අමුදරුවෝ දී ගන්න බැරි, වතුර ගුණක් හරි දෙන්න පුළුවන් නේද කාට හරි? පුරුදුට ලෞතර බුදුර බුද්ධත්ව ප්‍රාර්ථනා කරගෙන පාරමිතා පුරනකොට ඉස්සරලම පටන් ගත්තේ මොකද්ද? දාන පාරමිතා දෙන්න තමයි පටන් ගත්තේ. දැන් මේ පින්නතුන්ට හිතෙන විදිහට කොතනින් වගේ දෝර දෙන්න පටන් ගන්නවා. දෙන්න කලින් අතාරින්න පුරුදු වෙන්න. අතාරින්න බැරි නම් දෙන්න එපා. පැහැදිලිද මං කියන්නේ? ඒ කියන්නේ අවසර සමහරක් උදවිය ඔවුන් පන්සලට ගෙනල්ලා අපි හිතමු දාන ශාලාවෙන් වතුර ෆිල්ටරයක් තියෙනවා. මාස 3කට විතර පස්සේ ඇවිල්ලා අපෙන් අහනවා අරක නැද්ද කියලා. මාස 3ක් ගිහිල්ලා දීලා නැහැ. මම කොළඹ ඉන්නකොට අවසර 7 දවසට පෝච්චිය පූජා කරා. 3 මාස දානට බඩුවරයි යන්න ඇවිල්ලා මගෙන් අහනවා අරක නැද්ද කියලා. 7 දවස් දීපු පෝච්චිය මිනිස්සු හිතාගෙන ඉන්නේ හාමුදුරුවෝ පන්සල් වල බඩු මුට්ටු පරිස්සම් කරන්න කියලා. මාස 3ක් ගිහිල්ලා දීලා නැහැ නෙවෙයි. මේ පැතිවල එහෙම නැතුව සමහර පැතිවල අවසර කොරලා තියෙන්නේ කිරි අත්තලා. අමුරුවට කියනවා ඔයාගේ තාත්තලා කරපුවා මැරිලක් දීලා ඇතැරලා නැහැ. දෙන්න මොකද්ද පුරුදු වෙන්න ඕනේ? අතාරින්න පුරුදු වෙන්න. ඊළඟ කාරණය දෙන්න බැරි නම් දෙනෙව්වට හූල්ලන්න එපා. ඔය කටින පින්කම් වලට මේ කටින ඉවර ඇති මං හිතන්නේ. අතෝ තියලා ඉස්සරහට. ඔය දායක සභාවෙන් ලයිස්තුව හදනවනේ නේ. මම නම් අපේ දායකයන්ට කියනවා මෙව්වා හදන්න කියලා. එතකොට සමහරු කියනවා ඔච්චර මොකටද කියන්නේ? කවදාවත් දන් සීට්ටු දිහා වල හූල්ලන්නේ නැහැ. හොඳේ. දෙන්න බැරි නම් සද්ද නැතුව ඉන්න. පැහැදිලිද මං කියන්නේ? කවුරු සීට්ටුව ගෙදර ගෙනල්ලා ගන්න නැහැ ඕගොල්ලෝ දෙන්න කියලා. හූල්ලන්න යන්න එපා. කරන්න බැරි නම් සද්ද නැතුව ඉන්න. ඉන්නතුනේ වේදවත්වයේ සඳහන් වෙනවා එක කතාවක.
එක ප්‍රේතියක් ඉන්නවා. වෙනත් සරල මුත්‍රා විතරයි අනුභව කරන්න පුළුවන්. ඔය විලිපල් නැතුව කියවෝ වගේ නෙමෙයි හොඳ කඩක් තිබ්බ බලය. අපූර්වට හාන්දුරලා දිහා බලන්න නැතුවදී. අපූර්වට කියනවා කියන්නේ ඕන තරම් කියනවනේ. පන්සලට නම් හම්බෙනවනේ කියනවනේ. ඒ කියන්නේ පන්සලට ඕන තරම් දැක්කරනවලු. ඒ කියන්නේ සත්‍රාවෙන්ද පොඩි ඊර්ෂ්‍යාවක් නෙවෙයිද කොනක තියෙන. පොඩි යෝජනා කරන අවසර මහාන කරයි. එඩයිලා තටේ ගාලා නින්දෝ මේක හම්බෙනවද කියලා බලන්න. මේ අවසර ඒක ඇවිල්ලා අවුල් පිටින් හරි ගමන්න. ඉඳගෙන ඉන්න. ඔය කියන විදිහට රැකේරවල මේකට. ලැබුම්කට ගිහින් ඇවිල්ලා අවසර කියනවා කිරිපිටි ගොඩ ගහලා. කියන්න මේ පැත්තේ නැතුණා අනිත් පැත්තේ වල කියනවා. විසික් කන්න හම්බෙනවා. පින්නත් නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් කවුද මේ සංසාරේ දීලා තියෙන්නේ? උන්වහන්සේට තරම් කාටද හම්බෙන්නේ? අපි අවසරල තරම් කවුද සංසාරේ දීලා තියෙන්නේ? වයසට යන්න වටිනාකම වැඩි පිළිදෙල. මොකේද? සම්බුද්ධ ශාසනය. ගෙවල් වල වයසට යන්න පිටිපස්ස. ශාසනය එහෙම. එන්නතුනේ. හඳුන් තලන්න සෝලයි. බබලෙනෝ වැජබෙනෝ. ජේෂ්ඨත්වයට ගරු කරනවා. පුරුදු වෙන්න. අසංකේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා රාජ සම්පත් අතාරලා බුදු බව ලබාගත් උත්තමයෙකුගේ ශ්‍රාවකයෝ අපි. ශාක්‍ය වංශේ වහිනකොට ඉන්න එක මාලිගාවක් නේ. පායනකොට ඉන්න තව එකක්. ඔය දෙකටම අතර නැති කාලෙට ඉන්න තව එකක්. ඔබ සේරම අතාරින්න තරම් කොච්චර දීලා හම්බෙලා දැරලාද? ඔය හම්බෙන එක විතර නෙවෙයි. හැම කෙනෙක්ම මේ අහන බණ පදයක් ගන්න. පින් සිද්ධ වෙන්නේ කාටද? බැරි වෙලා අවසරලට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දේවා. අවසරලගේ ව්‍යායාම වල ප්‍රතිඵල පන්සල පිරෙන්න සෙනග අවසර. කාටද සතුට? මේ ජීවිතේම යට කෙරුවේ කොතෙන්ද? මෙතෙන්. ගෝල භාලව පරපුරක් හැදුවේ සම්බුද්ධ ශාසනයේ චිරස්තදිය වෙනුවෙන්. එනිසා මතක තියාගන්න හෙට යන්න වෙනවා කියලා දැන ශාසනයේ චිරස්තදිය වෙනුවෙන් කටයුතු කරන්න පින්නතුනේ හාමුදුරුවෝ පෙරම් පුරාගෙන ඇවිල්ලා. මේක දේවල් කියනවද? මෙහෙනම් කියන්නද? හදනවා ඉවරයක් නෑ කියනවද සන්නේ? හදනවා ඉවරයක් නෑ. මේ ජීවිත කාලෙටම ගෙවල් දොරවල් හදුවන මොනවද මේ හදලා තියෙන්නේ? මොනවද ගොඩනගලා තියෙන්නේ? පින්නතුනේ ශාසනය වෙනුවෙන්
මම බණ කියන්නේ පන්සල් වලයි පොදු තැන් වලයි විතරයි. ඇයි? ගෙවල් වල කියලා පහදන්න පුළුවන්. මේ ව්‍යායාම වල ප්‍රතිඵල පයට පෑගෙන වැලි කැටයක් ගන්න සංඝ පීතෘවරයන්න් වහන්සේලා අනේක වාරයක් පින්න ඉදිරියට ඕන වෙනතුනේ. ඒ හින්දා ගෙවල් වලට හම්බුනේ නැති වුණා පන්සල් වලට හම්බෙනවා. හැම කෙනාම හිටියට එහෙම හම්බෙනවා. මම ගොඩක් මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කොල්ලොන්ට අවබෝධයක් නැති හින්දාත් දන්නේ ඔය හරියට විවේචනය කරනවා. අය වන්දිනාත් දෙකින්මයි බෙල්ල මිටි කන්නේ. ඒක වෙනසක් නැහැ. රැල්ලට යනවා වගේ මොකද වෙන්නේ? මේ ගන්ටාරයක් තියෙනවා. ලණුව ඇති මෙහෙම හිතන්න. මොකක් හරි පන්සලේ ප්‍රශ්නයක් වුණහත් ලණුව ඕනේ අවසර නැගලා ගහන්න ගිඩි ගාලා. මෙහෙම නැතුව බොහෝ පැතිවල එහෙමයි. එකටම කවදාවත් ජීවිතේ පන්සල් විවේචනය කරන්න එපා. පන්සලට නෙමෙයි ලැබෙන්නේ ශාසනයට. බුදුනදුර හදලා පන්සලේ කවුරුත් හාඳුල්ලා හිටිය නැත්නම් හම්බෙනවද? චෛත්‍ය කතා කරන්නේ බුදු පිළිම කතා කරනවා. මෙව්වගේ ජීවී භාවයේ තියෙන මොකක්මද? භික්ෂුන් වහන්සේලාගේ චර්යාව මත, උන්වහන්සේලාගේ හැසිරීම මත සමහරක් නොහික් මුණදායක ඒවා හදියට විවේචනය කරනවා. මම මේ කියන කටවල් පරිස්සම් කරගන්න කියන්නේ. මේ දහම් පාසලක් තියෙනවා නේද? මේ පොරකන සිසුනායක වන්නේ. බොහෝ දහම් පාසල් වල අවසර ජනාධිපතිවරණවා මොකද්ද? ශිෂ්‍ය නායකවරු. එහෙම ඒවා තනතුරු තියෙන්න ඕනේ. ඒවා මේ පරිපාලනයේ පහසුවට සමහර දෙමව්පියෝ තරහ වෙනවා. මේව නැතුව මං කියන බොහෝ පැතිවල ළමයා තරගෙට දැම්මේ නැත්නම් එහෙම අලු යන්න බයිනවනේ දහම් පාසලේ ගුරුවරුන්ට බයින්න මම කියන්නේ දෙනු කියලා. අරුන් එවුන්ට ඕනේ උන් දාගෙන කියන්නේ කවදා පන්සල් එන්නේ පින්නුතුනි අටලෝ දහමේ අකම්පිත දරුවෙක් හදන්න. ගෙවල් වලින් ළමයි කුලප්පු කරලා යනවා ඊළඟ සීසනායකට වගේ. එහෙම කරන්න එපා. ළමයා තරගෙට දැම්මේ නැත්තම් ළමයා ත්‍යාග ප්‍රදානෝත්සවේ වැඩසටහනකට දැම්මේ නැත්තම් දුම්ම විදිහට හාමුදුරුවෝට දොස් කියනවා. ඒ නිසා එකතන මම කට පරිස්සම් කරලා හාමුදුරුවෝයි පන්සලේ ඔය මේ දායක සභාවක් තියෙනවනේ. සමහර දායක සභාවල අවසර සභාපතිලා හරියට දිසාපතිවරු වගේ හබන්නේ එහෙම නැතුව මොකද ඉන්නේ දුම ගෙම්බර එකක් තියෙන. සමහර මිනිස්සු කියනවා මේ අරුන් ඉන්නකම් අපි යන්නේ නැහැ උන්ටම කරගන්න වෙනවා. පින්නතුනි
මේක සභාපතිගේ ගෙදර නෙමෙයි. ඔහු කියනකොට ඇතුලේ හාමුදුරුවෝ සභාපති කියන්නේ කියලා. ඇති හැටි බෝධීන් වහන්සේලාට ඉන්නවනේ. බැරිද දරුවොත් එක්ක ඇවිල්ලා අමදින්න? බැරිද? බැරිකමද නොකරනකමද? වෙනදුනේ හැම එකකම විවේචනය දකින්න පුරුදු වෙන්න එපා. යහපත දකින්න පුරුදු වෙන්න. චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්නවා. මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ පැතිවල ඔය මන්දිරවල තියෙනවද නැහැ? මොකද ඉන්න අතන විදිහට මට තේරෙන සේවල් පැතිවල රාමී තියෙනවා කියලා. නෑ පිළිතුරු බොහෝ පැතිවල කන්දරනවා. මේ නැතුව බොහෝ පැතිවල පෙති අයිස් මේ පොඩි ළමයි ඒ තරුණයෝ දැන් හරියට බණ අහනවා. මගේ තරුණ මහත්තුරුන්ට දරුවන්ට යෝජනා කරන්න ඕක නවත්තන්න. එච්චරයි. අයතුරුන්ට සමහරට අන්නේ පැතිවල නැති හින්දා වචන දන්නේ නැතිව නවත්තන්න බැරි එකට කියන්නේ සීකර් කියලා දන්නවද? කොල්ලෙක් මට කියනවා මේ අවසර අමාරුයි නවත්තන්නද කියලා. සති දෙකක් විතර ගියා දැක්කේ නැහැ. මාස 6කට ඇතුළට ගියේ. ආපු ගමන් මම ඇහුවා ඇතුළෙන් කොහොමද නවත්තගත්තේ කියලා. අය මොකෝ මේ බොන්න හල්ලේ දෙනවද? ඇති හැටි තඩි ගන්නවා මිසක් කරුණා වෙදියොත් නෑ. ඇතුළේ සික්කුණොත් ඉතින් ගුටි තමයි. එහෙනම් ඕවා මානසික රෝග. මේ පින්කඩේ කඩලා නැද්ද නැතුව මම දැන් බොහෝ පැතිවල පාරවල පන්සල් දෙනවා සොට්ටේ. මේ අපාගත වෙන පාප කර්ම කරන්නේ මොකේද? ඔව් නොසන්ඩාල වැඩේ කරන්න. දැක්කද අර නික්ටුවේ තාත්තට ගහලා අවසර තාත්තා කියනවා ඔළුව පෙන්න මෝනේ ඔළුවේ කෙඩි දාලා ඇයි කියලා අහනකොට ඔළුවෙන් ඇදලා බිත්ති යනවා. කවුද? පුතා. මොකටද? කොච්චර දරුවෝ ඉන්නවද මම මේ බණහඬ වෙලා ඉන්න තරුණ මහත්තුරු. මම මෙහාවේ ලංකාවේ කොනේ ඉන්නවා. කිලෝමීටර් 700ක් විතර තියෙනවානේ යන්න. ඊට වැඩි මොනිද? එන්නද මේ බෙලියත් මං ඉන්නේ අනුරාධපුරේ. එතකොට තරුණ මහත්තුරුන්ට තාත්තලාට කියන්නේ ඔය පව් වැඩේට අත ගන්න එපා. සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනේ මොකේද? අම්මා කියනවා යන්න තැනක් නෑ දරුවා ගහලා එලෙව්වලු. මොනවාද ඉල්ලන්නේ? සල්ලි ඉල්ලනවා. දෙන්න නෑ. ගැසුව දෙන්න කියලා. ඒ හින්දා මතක තියාගන්න. ඕවා කරනවා නම් අද ඉඳන් කරන්න එපා. මොකට? කොහාටද?
මම මේ ලොකු කටයුත්තක් කරගෙන යනවා මේ ලංකාව පුරා මත්ද්‍රව්‍ය නැති කරන්න. කියන්න සතුටුයි ගොඩක් තරුණයෝ හැදෙනවා. මං කැට තියලා ඉර හඳ වගේ විශ්වාසයි. බණ ඉවර වෙලා මම යනවා. හෙට මට නැසේ 100කට විතර මෙහෙන් යනවා. ආම්දුරනේ සත්තයි මම මේක නවත්තනවා කියලා. එයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. අපිට ධර්මයෙන් තොර සරණක් තියනවද? වෙන කොහෙන්ද අපිට සරණ තියෙන්නේ? ධර්මයේ ගුණ කියන තැන කියන්නේ අර සම්දිට්ඨිකෝනේ කොහොමද? සාන්දෘෂ්ටිකයි. අස්පනා පිට ප්‍රතිඵල එළබෙන සුළුයි. ඒ හින්දා ඔය වැඩේ හින්දා දැන් තරුණයන්ට වඩා මේ ළමයි ඉන්න තාත්තලා ළමයාට කිරිපිටියක ගෙනල්ලා දෙන්න ගාණක් නැහැ. 1000ක් ලැජ්ජානද දැන් සිගරට් එකක් කීයද? ඔය 150 ලැජ්ජානද සිගරට් එක අරගෙන බොනවා. ඒ වුණාට ගෙදර පිට් එකේ මස්කියුලර් එකක් එනවා කාලයක් නැහැ. දරුවෙකුට බිත්තර ගෙඩියක් අරන් ගියා නම් මොකද වෙන්නේ? අම්මලා කතා කර කියනවා. පොඩි කාට සපත්තු කුටම පොතක් පෑනක් අම්මට තාත්තට කන්න බොන්න මොනා හරි පින්නදුනේ ඉස්කෝල නිවාඩු දීලා අවුරුදු 30න් පටන් ගන්නකොට මම මේ තරුණ මහතුරුන්ට කියන අද ඉඳන් මේකට ලෑස්ති වෙන්න. ඉස්කෝල පටන් ගන්නකොට සමහර මිනිස්සු කියනවා බඩු කට්ටලේ ගන්න 30000ක් විතර යනවා කියන්නේ. අවුරුද්ද පුරාවට බීම සිගරට් ගොඩේ කවු කරුවා නම් මොකද වෙන්නේ? ඒ හින්දා ඔය මහා බාල වැඩ කරන්න එපා. ජීවිතේ නවත්තලම දාන්න. වෙනතනේ මොන තරජන ගර්ජනාව මේ කටයුතු භික්ෂුන් වහන්සේලා විදිහට අපි නවත්තන්නේ. මිනිස්සු හැදෙනවා, තරුණයෝ හැදෙනවා. අම්මට තාත්තට ඔය කටින් කී පාරක් මේ වෙනකොට තෝ කියලා බැනලා තියෙනවා. මොනවා හින්දාද වැඩිපුර? මත්ද්‍රව්‍ය. බට්ටි කක්කන්නේ නිදාගන්නේ නැහැ. උදේ 9ට 10ට නැගිටින්න. ඉඩමක් කඩමක් ගන්න උවමනාවක් නැහැ. මහන්සි වෙන්න බෑ. දැන් බලන්න කුලියට මිනී මරන මිනිස්සු. ඉන්න ගෙයක් දොරක්වත් තියෙන කොල්ලෝ. මේ පොඩි පාට හෙල්මට් එකක් දාපුවම කොල්ලා පේන්නේ. එච්චරටම පොඩි. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය තරුණ කාලේ ආයේ නැහැ. ඔය පුංචි කාලය තුල ඉගෙන ගන්න බැරි වුණා නම් අපි දන්නවා ලක්ෂ 3-4ක් විභාගෙ ලෙව්වට කැම්පස් යන්නේ 50000ක් විතර. සෙල්ටම යන්න බෑ. හැබැයි ජීවිතේ නාස්ති වෙලා නම් තාර කරගන්න නරකයි. දැන් මෙහෙම යන ගමනට අම්මගෙන් තාත්තගෙන් මොකද්ද කරන්න ඕන කාරණේ? මේ යන ගමනට අම්මා තාත්තා
මුලින්ම හැදිලා ඉන්න ඕනේ. දැන් මෙතන මේ ඉඳගෙන ඉන්න තාත්තලාගෙන් මං අහන්නේ. දැන් මම මේක කියනකොට මෙතන ඉන්න තාත්තලා හදවතට තට්ටුවක් දාලා ඔය පාරවල් දිහාත් ඉන්නවා. මෙලාට කෙරලත් ඇති පාරවල් දිහා. බෙලියත් පැත්තේ බොන්නේ නැහැ කියවනේ හින්දා එහෙම නැතුව. හදවතට තට්ටුවක් දාලා අහන්න. මම ගෙදර ඉන්නකොට මගේ දරුවෝ ඉස්සරහම කී පාරක් වුණාට කියලා තියෙනවා. ඒක කියනවා දෙපැත්ත නෑ. බෙලියත් කියන්නේ නැහැ. කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ යාමලට තඩි ගහලා තියෙනවද? අර මේ පැත්තේ බොන්න නැති හින්දා පෞල් ප්‍රශ්න නැතුව සමහරවිට. නැත් ගිහුනේ බොන පැති වල වැඩි අවසර. අවසරට මොනවා මතක් වෙනවද නැහැ මම කියනවා. මතක තියාගන්න. තාත්තලා කල්පනා කරන්න. දරුවෝ ඉස්සරහ කොච්චර කුණුහරුප කියලා බීලා බිරිඳට තඩි ගහලා බැනලා ළමයින්ට බැනලා තිරිසන් වගේ හැසිරෙලා නැද්ද? දරුවෝ ඉස්සරහ ළමයා බඩේ ඉන්නකොට කුණුහරුප පාගන්න කියලා නැද්ද? කොහේ යහපත් සමාජයක් හදන්න? බඩේ ඉන්නකොට පෝෂණය වෙන්නේ සාර ධර්ම වලින්. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ විවාහ වෙන්න සංවර වෙන්න බැයි නම් අනේක ඉවසන්න බැයි නම් දැන් මෙතන ඇති නේද යාළු වෙලා ඒ කියන්නේ අර කතාද බඳින්න කලින් අවදී ඔය කාලේ කුණුහරුපෙන් බැන ගන්නවා නැද්ද? මේ යාළුවා ඉන්න ගෑනලා මට කුණුහරුපෙන් බයිනවා ඇතියට. මදින්න එහෙම නැහැ ජීවිතේට. ඇයි? මිනිස්සෙකුට කතා කරන්න දන්නේ නැති මිනිස්සු කොහොමද කතාද බඳින්නේ? මම මේ දැරිවියන්ටත් ඒකමයි කියන්නේ. පේනවද දැන් ගම්වල වෙලා තියෙන විනාශනේ? අවුත් එහෙම ගියේ හැමදෙරේ කරන්න දැන් නැති කෙනෙක් ඉන්නේ කියලා. ළමයි හින්දා ඉන්නේ කිය. ආදරෙන් වෙලෙන්න බැඳෙන්න බැරි නම් ආදරෙන් දෙපා. හෘද සාක්ෂර තට්ටුවක් දාලා අහන්න. අනේක දරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. අනේකගේ වෙනස් වීම දරා ගන්න බැරි නම්. අනේක ඉවසන්න බැරි නම්. අනේක උහුලන්න බැරි නම්. අනේක ගරු කරන්න බැරි නම්. අනේකගේ හිතක් රිද්දන්න නැතුව ඉන්න බැරි නම් අසත බලින්න එපා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? දුරාචාරයේ යෙදෙන එක නවත්තන්න බැරි නම් බුදුරු උගන්වන්නේ නේ ඉතිදුත්තෝ සුරාදුත්තෝ නේ මිනිස්සුන් නැති කරනවන ඔය දෙකෙන් නවත්තන්න බැරි නම් අසත බලින්න එපා. කවුද දුක් විඳින්නේ? දරුවෝ. එහින්දා අනේක පෙළලා අනේක පීඩාවට පත් කරලා අනේකගෙන් පලි අරගෙන අනේක යට කරගෙන නම් ඔය ඇත්තෝ ඉන්න හදන්නේ කවදාවත් සමාජ වෛරක්කාරයෝ බවට පත් වෙන්න එපා පිළිතුරේ. එහෙම දේශනා කරන්න හේතුව හරි වැදගත් නිවන් දකින්න ඔය හම්බෙච්ච මනුෂ්‍යභාවය. හරි වැදගත් මේ යන ගමනට ඔය ලැබුණු මිනිසත් භවය.
දැන් කල්පනා කරන්න මාර දේශනා කර හිටියේ අර එක ප්‍රේතියක් හිටියේ සරල සොටු අනුභව කර සම්බුද්ධ ශාසනයේ ඉරිදිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? මුගලන් මහරහතන් වහන්සේ. පින්නත් මේ වක්කරන අතක් දික් කරන ශනින් තවදිසාවට වැඩම කරලා එනවා. උන්වහන්සේම වඩිනකොට අපායට වඩිනවා. ප්‍රේත ලෝකයට වඩිනවා. උන්වහන්සේ බලනවා. අර ප්‍රේතීන් අහනවා මොකද ඔච්චර දුක් විඳින්නේ? ගෙවල් වල තියෙන අඩුපාඩු මේ විදිහට නැතුව තියෙන්නේ. සමහර අම්මලා ඉන්නවා තාත්තගේ පැත්තේ නෑදෑයෝ එනවටවත් කැමති නැහැ. කල්පනා කරනකොට අපේ ගෙවල් වල කොහොමද කියලා තාත්තලා හිතන්නේ අපේ ගෑනිනවා කියලා. සමහර තාත්තලා ඉන්නවා අම්මලාගේ පැත්තට දෙන්න කැමති නැහැ. අම්මලා ඒකට කරන්නේ නැත්නම් අම්මලා සල්ලි හංගනවද නැහැ? යටිමුටි ගන්නවා කියන්නේ. ටික එක්කහුව කරලා තමයි දෙමව්පියන්ට සලකන්නේ. එන්නන්ද මටයි මාමන්ටයි තාත්තලා දෙන්නේ දෙන්න කැමති නැහැ. අම්මා කැමති නැහැ තාත්තගේ පැත්තට දෙනවට. අම්මලාටත් ඕන හම්බ කරන හැම එකක්ම ගෙදරම තියාගන්න. අපිටම කන්න. මම කියන විදිහටම කියන්නේ අපෝරුවට කියනවා වෙනතනේ. ඔබේ පැත්තෙන් ආවම වෙන විදිහකට සලකනවා මගේ පැත්තෙන් ආවම මොකවත් නැහැ. කියන්නේ ගෙවල් වල නෑදෑයෝ වෙනවා කියලා දැනගත්තාම නැගත් එක්ක හිරිවැටලා යන්නේ. ඇයි බෙල්ද ලුණු බෑව දාන්න තියෙන කිරි දෙකක් විතර දාන්නේ මේ. පොල් බෑ පිටින් ගන්නවද ගෙවල් වල කනකොට? ගම්පොල් බෑ පෙන්නලා නෙමෙයිද ගන්න හොත. ආපුවම තුන් වේලම උයන්න බෑ. එක වේලක් සතුටින් දෙයි. ඇඟිලිත් එක්ක ගැන නෙමෙයි දින්නේ යනකම්. දෙවියන්ට පැත්තේ කොහොමද දන්නේ අනෙක් පැත්තට දෙන්න. කවුද කැමති? පින්නතුනේ එහෙමනම් වදනම් වෙන්න එපා මිනිස්සු ගෙවල් ගන්න කියලා. සමහර ඉන්නවා හැන්දෑවේ 6-7 වෙනකොට පුරුදු තියෙනවා. ඔය සමහර ඉන්නවා පින්නතුනේ ගෙවල් වලට ආපුවම යන්නේ නැහැ. ගෙට ගොඩ වුණාම යන්නේ නැහැ. 1000ක් බොරු කරන්න ඕන මොකේද? යවා ගන්න. ඒ කොල්ලේ කියනවා බැරිනතන් ත්‍රිවිල් කරගෙන අම්මට නැගින්න කිව්වලු. ඇයි? හදිසියක් කියලා. අරන්න දෙවියන් කියලා විනාඩි 10ක් විතර ආපහු හරවගෙන ආවලු. යන්නේ නැහැ මිනිස්සු එහෙම ආපුවාම. එහෙම වද වෙන්න එපා කාටවත්. මම දේශනා කරේ පින්නතුනි. කවුරු හරි අර ප්‍රේතිය කරලා තියෙන අකුසලේ තමයි අර තාත්තා දෙනකොට කාට හරි දෙනකොට හූල්ලලා දෙනොච්චරයි. දෙනකොට හූල්ලන්නේ එහෙම නැහැ. හම්බෙන්න ඕනේ අපේ ළමයින්ටම නෙමෙයි පින්නතුනි. අනුන්ගේ ළමයින්ට හම්බෙන්න ඕන. අනුන්ගේ ළමයින් දිනන්න ඕන. අනුන්ගේ ළමයින් ජයග්‍රහණය කරන්න ඕන. ඔය අම්මා කෙනෙක් කියනවා සරල උත්සවයක් වෙලාවේ කවුරු හරි ළමයි කතාවක් හරි මොකක් හරි කරනවා. මම කියපු විදිහටම කියන්නේ මගේ අසිස්ටකම නෙමෙයි හොඳේ. දැක්කේ නෑ මම පස්සේ ඉන්නවා. පොඩි කාට අප්‍රොත් දාලා කියනවා තොර තමයි බැරි කියලා. මොනවාද? වෙන කවුරු හරි ළමෙක් වේදිකාවේ ඉන්නක දරන්න පුළුවන්ද?
දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් නෙදී. පුදුම පැලියාවක් නෙදී. ඔය ඉමිටේෂන් හරි කමක් නැහැ. එකපාරම හෙට දිහාට දාගන්නකො බලන්න. අල්ලපු ගල්ල නිසුන්ට බත් කටක්වත් උගලෙන් පල්ලෙහාට යන්නේ ඇයි? ඊර්ෂ්‍යාව. මිනිස්සු පැලෙනවා පුපුරනවා මොකේද? අනුන් ලස්සනට ඉන්නවට, අනුන් හැඩට ඉන්නවට. ඔය මෙව්වගේ කොණ්ඩයක්වත් හොයාගෙන ඉන්න පුළුවන් බෑ. අපිට නැති දෙයක් අනෙකට තියෙනකොට සතුටු වෙන්න බලන්න. ඔහොම සතුටු වෙන්න පුළුවන් මොන ආත්මෙද? බල්ලොන්ට බලලොන්ට පුළුවන්ද ඕනක්? වෙන්න දුන්නේ ඔය බල්ලෝ වෙලා ඉපදුනහම මම කියන්නේ අනුන්ගේ දේවල් දිහා බලලා සතුටු වෙන්න බැරි වුණාම මොකද වෙන්නේ? මම ඔය මට මතක නැහැ රත්නපුර පැත්තේ කොහෙද යනකොට කොහොමද මම මාසෙට කිලෝමීටර් 13000ක් විතර යනවා. යනකොට වැඩි පොළොවල දන්නේ කඩවල වලින්. වාහනේ ඉස්සරහින් තා වාහනයක් නැවතුවා ඒකෙන් අර බල්ලේ අර ඇත්තට හොඳ බල්ලෝ කියලා කියන බල්ලෝන්ගේ හොඳ නරක නැහැ සේරම බල්ලෝ. බල්ලා එළියට දාගෙන ඉන්නවා ජනේලේ. ඔළුව. අර පාර යන වීදි සුනකියෝ ඉන්න අර අහිංසක බල්ලෝ බඩ. අර බල්ලට බොරනවා. බල්ලෝ බොරනවා කතා කරන්නේ ඒ බල්ලෝගේ හැටි. බල්ලෝ බොරනවා. කාර් එකෙන් බැස්සා නැන්දගෙන. බැහැලා අර පාරේ තියෙන ගල් කැට අරගෙන පාරේ ඉන්න බල්ලොන්ට ගහනවා පින්නද. ගහලා කොල්ලට කෑ ගහලා කියනවා කඩේට ගියපු අරුන් මෙයාට බුරනවලු ඉක්මනට එන්න. කවුද අරුන්? පාරේ යන බල්ලෝ. සීට් එකේ ඉන්නේ කවුද? මෙයා. අරුන් මෙයාට බුරනවලු. මං කල්පනා කෙරුවා තිරිසන් ලෝකේ ඔය පව් එක හොවෙනවට වඩා කරන්නේ පව් ගෙවන එක නෙමෙයි. පව් ගෙවන එක කරන්නේ. ඒක මනුස්ස ලෝකෙ මොකද කරන්නේ? බලන්න අර පාරේ යන සත්තුන්ට සමහර මිනිස්සු ඉන්නවා ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නේ අතරයි. දීලා යනවා පිට බල්ලා આવුත් එහෙම පිට බල්ලන්ට කන්න දෙන්න දෙන්නේ නැහැ. ගසනවා. ගෙදර බල්ලට වදින්න නැති එක විතරයි බත් කන්න කියලා. ඒ කරුණාව කියන එක පින්නතුනේ ඔය එහෙම හොඳ නරක බල්ලොන්ට වෙන් කරන්න එපා. තිරිසන් ලෝකේ හැටි ඒකේ ස්වභාවය මිනිස්සු වුණාම උස්පා මේ පැත්තේ ඉන්නවද අර දැක්කම මොනකට බලලා hina වෙන්නේ නැති මිනිස්සු නැතුව මගේ අර පුළුවන් නම් කෙරවල අම්මලා විසලුත් ගන්න සයිස් එකේ. ඇයි ඒ කියන්නේ බෙලියත් මාන්නකාර වැඩි. නෑතර මාන්නකාර මොහොන්ගලා දුපදී. අතිමානම කොකර. ඔන්න හිතා ගන්න අපේ ගම යහවල බල්ලෙක් ලබුදී කියලා. අපේ රස්සාවට
තිරිසන් ලෝකයේ දිහා බලන්න. තිරිසන් සත්තු දිහා බලලා ඇති කර ගන්න ඕන පින්නතුනි මොකක්ද? පව් ගෙවනවා පින්නතුනි. කොච්චර දුක් විඳිනවද? බත් එක අරගෙන ස්තූපයෙන් ඇවිල්ලා ඉඳගත්තාම මම බාල්දු ස්වරූපේ බල්ලන උඩවනවා ඉන්න. පූසා කෑ ගහන්නේ නැද්ද? බෙලියත් කට්ටිය මීට කලින් පොඩි උන් කෑ ගහනවා දැකලා නැහැ වාගේ. පොඩි උන් කෑ ගහන්නේ පොඩි උන් ස්වභාවය. පින්නතුනේ තිරිසන් ලෝකේ ඉපදුනහම අමාරු කියනවන්නේ මේ පව්පින් තකන්නේ නැහැ කිසි කෙනෙක්. වතුර ටිකක් බොන්න පුළුවන්ද? වතුර ටික බොන්න පුළුවන්ද? බත් එක අතට අරගෙන හාල් නැස්ස මාල් කැල්ල පොඩි කරලා කට හිකන් තිරිසන් ලෝකේ ඇති අපිට කොච්චර පන්සල් වෙනවද අතට පඩිගිනි ගියා දවල්ට ගන්න. බල්ලොන්ට පුළුවන් නේ. සමහර විට මම දැකලා තියෙනවා. ඔය නටු ගැහිච්ච බල්ලෝ වෙනසම බලලා තේරුම් ගන්න ඕන හොඳයි බල්ල වැඩ කරන්නේ ඊට පස්සේ. අර බයෙන් ඇවිල්ලා වේලිච්ච බත් කනවා නේද? කනකොට මේ සමහරක් කොල්ලෝ ඉන්නවනේ ගහනවානේ. මොනවා කියලාද ගහන්නේ? මේ තරුණ මහතුන්ට කියන්නේ. අර හොරේ තියෙන බල්ලාව ගහලා එලවන්න කියනවා. කියන්නේ නැද්ද? නිකම්මටවත් ගහන්නේ එහෙම නැහැ. තරුණ මහතුරු පුරුදු වෙන්න මදුරු එක්කත් මරන්න නැතුව ජීවත් වෙන්න. පුදුම විදිහට අනේකට කරුණාව දක්වන්න පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න. මම මේ කියන්නේ හන්දි ගාන ඉන්න බල්ලෝ සරම ගෙවල් වල ගේන්න කියලා නෙමෙයි හොඳේ. පුරුදු වෙන්න ඔය සිගරට් එකක් බොනකොට යෝගට් එකක් අරගෙන පාරේ ඉන්න බල්ලෙකුට දාන්න. ඒක සිද්ධ වෙන්නේ නැද්ද? සංසාර කවදානම් අපි අයවම දෙන්නද? පැහැදිලිද මම කියන්නේ? සංසාරේ කවදානම් ඔහොම දෙන්නද? පින්නතින් මිනිස්සු ඉපදුනක් දෙන්න හම්බෙන්නේ නැහැ. මේ අත වැඩ කරන්නේ අපි. පින්නතුනි දෙන්න. අත් හිතනවාද? තෙරුවන් වැඩ ඉන්න මේ මහ පොළොවේ පස් පා ගන්න අපිට අය කවදා හම්බෙයිද? මිනිස්සු වෙලා ඉපදුනත් මේ පොළොවේ පය ගහන්න බැරි උදවියට ගේට්ටුවෙන් අඩිය තියනකොට ඇතුළට මතක් වෙන්න ඕනේ. මේ අපි ඉන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට මතක් වෙන්න ඕනේ. මේ පැත්තට බාට හොරකම් කරනවද නැහැ? සහතිකව මහන් හොරකම් කරන්නේ නැත්නම් බලාගෙන මේ වගේ දවස්වල යනකොට අර මාරු වෙලා වැටේ කවුලට දාන්න එකක් නැහැ. දන්නේම නැතුව වගේ හින්දා හොඳට බාට දෙක බලලා ඔළුව පාත් කරලා බලන්න මගේද නැද්ද කියලා. ඒක පැටලෙන්නේ නැහැ. පන්සලට එනකොට පින්නතුනේ මෙහෙනම් සරපු ගලවලා එනවද මම හිතන්නේ සරපු. ඇයි ගේට්ටුව ගාවින් සරපු දෙක ගලවන්න කියන්නේ? මේ තෙරුවන් වැඩ ඉන්න භූමිය. මේ සුවඳින බුදුන තන
සමහරු කියනවා කොටට ඇඳගෙන ගියපුවාම හාමුදුරුවෝ බයිනවා. ගෙදර ඉන්නකොට කොට ඇඳගෙන ඉන්නකොට හාමුදුරුවෝ වෙලා බයිනවද? අනේ එහෙම බයින්නේ නේද? බයින්නේ කොහාට යනකොට? පන්සලට යනකොට. ඉතින් මේක පන්සල නෙවෙයි. මිනිස්සුන්ගේ හිත හැදෙන්න නිවෙන්න එන තැන. ඒ හින්දා ඔය එහෙම අඳින්න බැරි නම් ඉතින් නෑ විදියට නම දැන් කියයි බුදුහාමුදුරුවෝගේ කාලේ එහෙනම් පටාචාරාට ගහලා එළවනවා කියලා. ඇයි නිර්වස්ත්‍රවනේ ඒක නූල් පොටක්වත් තිබ්බේ නෑනේ ශෝකේ. පටාචාරා උමතු වෙලා න්යාවේ දරුවෝ නැති වෙලා ස්වාමීන් නැති වෙලා එන්නතුනේ අපේ හාමුදුරුවෝ එහෙම උම්මත්තකවාවොත් කාටවත් ගහලා එලවන්නේ නැහැ. වියරුවෙන් ආවොත් ගහලා එලවන්නේ නැහැ. හැබැයි ඉතින් අර මට පෙන්වන්න බැරි වැඩක් තමයි බුදු සෙල්ෆි ගන්න එක. අපි නේ බුදුහාමුදුරුවන්ට හොඳයි වන්දින පුදන තැන් මේවා අප්‍රමාණ හැඟීම ඇති වෙන්න ඕනේ. කවුරු ගැනද? සංසාරේ කවදනම් අපි අපේ බුදුහාමුදුරුවන්ට කවුරු කරන්නද? කවදනම් බුදුහාමුදුරුවන්ට එමාවත් කමක් නැහැ. බැරි නම් ගැටලුවක් නැහැ. මොකද මේ අවස්ථාව එන්නේ නැහැ අපිට ඒකයි. උන්වහන්සේට පිදිය හැකි හැම අයුරකින්ම පුදන්න. භාග්‍යවතුන් වහන්සේ එලෙස පිදීමට යෝග්‍යයි පිටු. එලෙස පිදීමට සුදුසුයි. අයත්න්ගේ සිතිවිලි වල කහටක් කීට ඒක ගැටලුවක් නැහැ. නමුත් අපි ගෞරවයෙන් තථාගතයන් වහන්සේ පිළිය යුතුයි. හැසිරීමෙන් තථාගතයන් වහන්සේ පිළිය යුතුයි. අපි ආමිෂයෙන් තථාගතයන් වහන්සේ පිළිය යුතුයි. මේ බුදු ගුණ කියවට කියන්නේ රහසින්ම පව නොකළ මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන් සුදුසු වනසේක. උන්වහන්සේ සුදුසුයි යෝග්‍යයි. එනිසා මේ බුද්ධවත ජීවිතය කරන්න පුරුදු වෙන්න. අවුරුද්දකට බණ 500ක් විතර කියනවනේ කොහොම. මම හැමතැනම කියන එකක් තියෙනවා. ඔය මේ බිලියත් තරුණ මහත්මයා මම මේ කියන්නේ තරුණියන්ට කියන්නේ දූ දරුවන්ට කියන්නේ අනිත් එකත් තාත්තලා කරන්න මෙවුවා. අර මේ බොන්න දෙන්න ටිකක් පහසුවෙන් කෙරියක මේක. ඔය කියලා යනවා කොහොමද දෙයක් නෑ. උදේට බුදුහාමුදුරුවන්ට අංගීතුරු ටිකටම තියන්න. බැරි දෙයට ඉන්න තියන්න. අද ගෙදර යන්න. කැබිනට් එකේ හරි පෙන්ටි කපට් එකේ හරි තියෙනවා. පීරිසි කෝප්ප තියෙනවන්නේ. පාත්‍ර මොන්නේ. ඕක අරගෙන හෙටුම් දෙවකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඔච්චරයි. පිසිත වෙන්න. බැරිකමද නොකරනකමද? මම අද හැන්දෑවේ තිබ්බ බණක් කිව්වා කොහෙද? ඉතෝතිබ්බ. මම මේක හැමදාම හැමතැනම කියනවා. ඇයි මෙතෙක් අද්දුරු ප්‍රත්‍යක්ෂ කරන දේ තමයි මිනිස්සු නිමණ්ඩ පුළුවන් බුද්ධ වදට.
තථාගතයන් වහන්සේට උපස්ථාන කරනකොට කරුණාවන්ත වෙනවා පිළිතුරු. කවදාවත් ඔය හිතට ක්‍රෝධයක් නම් එන එකක් නැහැ. එහෙනම් අපේ තරුණ මහත්තුරු දූ දරුවෝ ඉගෙන ගන්න හරි හොඳයි. ඒ හිතවලට කවදාවත් පාපී සිතුවිලි එන්නේ නැහැ. සමහර ළමයි ඉන්නවා ඔය කොහොමත් ඉතින් ඔය දවසට විවිධ පණිවිඩ එනවා. මේ ඉගෙන ගන්න ළමයි ළමයිට තියෙන ප්‍රශ්න කවදාවත් ළමයිට කෑම බීම ප්‍රශ්න තියෙනවා? එහෙම නැහැ. ආර්ථික ප්‍රශ්න තියෙනවද? නැහැ. මෙසේජ් යනවා හාමුදුරුවනේ මේ පාර උසස් පෙළ ඒ වුණාට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මම මොකද? නෑ දැන් අවුරුදු 2ක් වෙනවා එකපාර නැවතුවා. මොනවාද? ඔය ප්‍රේම සම්බන්ධ. මම ඉතින් පාඩම් කරන්නේ නැත්තේ ඇයි? දුකයි. කවුරු ගැනද? තියෙන ගෝකව. මම අවුරුදු 11ක් ඉස්කෝලේ ගිය මොකේද? හිතන්නේ මම මේ පව් කියලා තෙල් ගන්න හදයි කියලා. මම අවුරුදු 11ක් ඉස්කෝලේ ගියේ ඉගෙන ගන්න. O level පාස් වුණේ උසස් පෙළ කරා. මම ඇහුවා අවුරුදු 12ක්ම දැන් සල්ලි දුන්නේ අර අවුරුදු 2ක් යාළුවා හිටපු කොල්ලන්ම තාත්තා. අම්මයි තාත්තයි. කණ්ඩ දුන්නේ කවුද? අම්මයි තාත්තයි. තරුණ මහත්තුරු මම හොඳට මතක තියාගන්න ඕනේ. බැලුවේ කවුද? අම්මයි තාත්තා. ඉන්නේ කාගාවද? අම්මා තාත්තා ගාව. අඬන්නේ කවුරුද? අර කොහෙද මොනසේ කියන්නේ? ලැජ්ජනද? මම ඇහුවේ දුරේ උදේ මතක් කරලා කියන්නේ. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් උත්සාහන්නේ. කවද්ද අම්මයි තාත්තයි වෙනුවෙන් ඇස් දෙකට කඳුලක් වැටුනේ? එහෙම වැටලා තියෙනවද? බුම්මගෙන ඉන්නකොට කන්න කියනකොට අම්මට තාත්තට සද්දයක් දානවා මිසක්. කවද්ද අම්මා තාත්තා මත දුක් උනේ? කොල්ලෝ විලාප තියෙනවා. මොනවාට? ජීවිතේම එපා වෙලාලු තියෙන. වෙනදනේ මම අර මුලින්ම කිව්වේ වෙනස් වෙන එක දරා ගන්න බැහැ නේද? අය කියන්නේ අවුරුදු 12ක් නෙමෙයි අවුරුදු 15ක් හිටියා. ඒ පිරිමි පාර්ශවයත් එහෙමයි ස්ත්‍රී පාර්ශවයත් එහෙමයි. මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? හැම එකක්ම වෙනස් වෙනවා. සමහරු හූල් වෙනවා වෙනස්කම් කරනවා. අම්මා තාත්තා බලන්නේ මේ සංසාරේ හරි දුකක් වෙන දුනේ චරයි.